දහයවැනි වීඩියෝ එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. 10 වෙනි වීඩියෝ එක අපි බලමු කොහොමද මේ සර්ව්ලට් එක ඉම්ප්ලිමන්ට් කරන්න කියලා. අපි සර්ව්ලට් එක හදන්න තියෙන තැනින් තමයි වැඩේ එන්ඩ් කරේ. මම පොඩි අයිඩියා එකක් දෙන්නම්. සර්ව්ලට් එකක් කියන්නේ අපේ දැන් ෆ්‍රොන්ට් එන්ඩ් එක විතරක් අපි සර්වර් එකේ වෙනම රන් කරා කියලා හිතමුකෝ JSP ෆයිල් එකක්. JSP ෆයිල් එකක් අපි සර්වර් එකේ රන් කරා කියලා අපිට database එකකින් එන දේවල් බලන්න හම්බ වෙන්නේ. ඔයාලා එදා live එක බලුවා නම් ඒක හොඳට තේරුම් ගන්න ඇති. JSP ෆයිල් එකක් කියන්නේ සාමාන්‍යයෙන් HTML CSS එක්ක JavaScript ඔන්න ඔය ටිකේ එකතුවක් විතරයි. හරිද? ඒ කියන්නේ back end එකකින් එන දේවල් display කරවන්න JSP එකට directly බෑ. ඒකට අතරමැදියක විදිහට තමයි අපි servlet එක පාවිච්චි කරන්නේ. දැන් හිතන්නකෝ අපි login servlet එකක් හැදුවා කියලා. හරිද? ඒ login servlet එකේ අදාළ use elements display වෙන්නේ login JSP එකේ තියෙන use elements. හරිද? දැන් අපි අපේ project එක අනුව බලමුකෝ. හරිද? අපේ project එක අනුව බැලුවොත් දැන් අපි හදාගෙන තියෙනවා මේ මෙතන admin login කියලා JSP ෆයිල් එකක්. මෙන්න මේ admin login කියන JSP ෆයිල් එකේ තියෙන HTML CSS tailwind CSS ඔන්න ඔය ටික තමයි අපි මෙන්න මේ admin login servlet එක ඇතුලේ back end එකක් එක්ක එකතු කරලා display කරවන්න ඕන. back end logic ටිකත් එක්ක මෙන්න මේකේ තියෙන HTML tailwind CSS ටික run කරවන්න තමයි අපි මේ servlet එක පාවිච්චි කරන්නේ. එතෙන්දී මම කලින් හදාගත්තු මෙන්න මේදී මගේ servlet එකක් තියෙනවා. අපි සර්ව්ලට් එකේ සාමාන්‍යයෙන් පාත් එක දෙද්දි පුරුද්දක් විදියට මෙතන දෙන්න ඕන අපිට අවශ්‍ය මේක ඩිස්ප්ලේ වෙන්න ඕන අවශ්‍ය කොයි පාත් එකේද කියලා. දැන් හිතන්න මගේ base URL එකෙන් පස්සේ මට මේක ඩිස්ප්ලේ කරවන්න ඕන මෙන්න මේ පාත් එකේ කියලා. ඒ වගේ වෙලාවට මට දෙන්න ඕන ඒ අදාළ පාත් එක. සර්ව්ලට් එකේ වෙබ් සර්ව්ලට් මේ විදිහට වරහන් ඇතුලේ ඒ අදාළ පාත් එක දෙන්න ඕන. දැන් මම මේ කලින් හදපු එක. මේක මගේ පැකේජස් වලට මගේ ඩීටේල්ස් වලට ගැලපෙන්න මම ChatGPT එකට කිව්වා මේ විදිහට වෙනස් කරලා දෙන්න කියලා change this servlet to working with about table and service file ඒවත් එක්ක වැඩ කරන විදිහට මම මේක වෙනස් කරලා දෙන්න කිව්වට පස්සේ මේ විදිහට මට හම්බෙලා තියෙනවා ෆයිල් එක admin service එකට මෙයා new method එකක් දාලා දිනවා මොකටද කියලා මට හිතා ගන්න බෑ get admin by email කියලා කොටසක් මෙයා add කරන්න කියලා දිනවා අපි එහෙම වුණොත් මේක අවශ්‍ය වුණොත් ඇඩ් කරමු. අවශ්‍ය වුණොත් කියන්නේ අනිවාර්යෙන් අවශ්‍ය වෙයි මෙයා දීලා තියෙන නිසා. අපි ඉස්සලා මේක ඇඩ් කරමුකෝ අපේ සර්ව්ලට් එකට. එතනදී මම මෙන්න මේ නම් ටික මෙතෙන්ට copy paste කරන්න ඕන. මේක remove කරමු. ඊට පස්සේ මේ දෙකට මේ අපේ package name ටික හරි ගස්ස ගන්න ඕන. package name ටික හරි ගස්සගෙන අපි මෙතෙන්ට දෙන්න ඕන අපේ හරි මෙතෙන්ට අපේ ක්ලාස් එකේ නම දුන්නා. කලින් තිබ්බ අපේ ක්ලාස් එකේ නම නෙමෙයි ඒක මම රීනේම් කරගත්තා අපේ මෙන්න මේ ක්ලාස් එකේ නමටම. ඊට පස්සේ දැන් admin login එකේ වෙන අවුලකට තියෙන්නේ මෙන්න මේ get admin by email කියන කොටස නැහැ. අන්න ඒකට අපි කරන්න ඕන මෙන්න මේක copy කරගන්න ඕන අපි. ඊට පස්සේ අපිට ඒක දාන්න කියලා තියෙන්නේ මෙයා service එකට. අපි admin service එකට ගිහිල්ලා අපි get admin by id කියලා තියෙනවා. ඒකෙන් පල්ලෙහාට අපි මේක add කරගමු. මට හිතෙනවා මේ place එක වඩා සුදුසු වෙයි කියලා මේ වැඩේට. හරි. මම මේක මෙතනින් පල්ලෙහාට add කරගත්තා. මම add කරලා save දුන්න ගමන් ඔයාලට පේන ඇති admin login එකේ servlet එකට අදාළව කලින් පෙන්නපු errors ටික දැන් පෙන්නන්නේ නැහැ. හරි. ඒ කියන්නේ දැන් මේකේ ප්‍රශ්න තිබිච්ච ඔක්කොම solve වුණා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි දැන් JSP ෆයිල් එක තියෙන්නේ. අන්නේ JSP ෆයිල් එකේ නම මෙතෙන්ට වෙනස් කරන්න ඕනේ. දැන් අපි දීපු නම මෙතෙන්ට දෙන්න ඕනේ. අපි දැන් admin login කියලා JSP ෆයිල් එකේ නම මාරු කරන්න ඕනේ. admin login. හරිද? මේ නමම අපිට තව තැනකට දෙන්න තියෙනවා මෙන්න මෙතෙන්ට. හරිද? අපි මෙන්න මෙතෙන්ට admin login එකට හදපු JSP ෆයිල් එකේ නම හරියට මෙතන බලලා වෙනස් කරන්න. මේ path එක. ඔයාලා මේ විදිහට ඔයාලගේ path එක දාලා ඒ ටික setup කරගන්න. login ෆයිල් එකට දාලා basically මං හිතනවා හරි ඇති කියලා. අපි රන් කරලා බලමු මේ servlet එක. අපි බලමු admin login servlet. මේක run on server එක restart කරලා අපි බලමු මේක run කරලා හරිද කියලා වැඩි. දැන් මම වැරදි email එකක් ගහන්නම් ඇත්තටම database එකේ මෙහෙම email එකක් නැහැ. මම වැරදි email එකක් ගහලා බලන්න දැන් හරි. මේ වැටෙන්නේ invalid email or password. ඒ කියන්නේ දැන් මම ගහපු එක database එකේ නැහැ. ඒක නිසා මෙයා error එකක් generate කරා. දැන් ඒ error එකට අදාළ code ටික මේ servlet එක ඇතුලේ තමයි තියෙන්නේ. invalid email or password මේ තියෙන්නේ. අර ඒ වගේ ඔයාලට
දැන් අපි තව එකක් ඕනනම් ගහලා බලමු hello@gmail.com 1 2 3 4 පාස්වර්ඩ් එක ගහලා බලමු. ලොගින් දුන්නා invalid email or password. අපි page එක refresh කරලා බලමු. දැන් ආයෙ ගැහුවොත් අර එක දැන් නැහැ. අපි ආයෙ ඕනනම් database එකේ තියෙන data ටිකක් අපි ගමුකෝ database එකෙන්. හරිද? අපි database එකේ තියෙන data ටිකක් ගන්න මම MySQL එක open කරනවා. MySQL workbench එක. මෙතෙන්ට මගේ password එක දීලා log වෙනවා. අපි බලමු database එකේ ඉන්න usersලා කවුද කියලා. අපි යමු අපේ schemas වලට. අපි schemas වලට ගිහිල්ලා මේක tables වලට ගිහිල්ලා table එක උඩ right click කරලා select rows දීලා අපි මේ sample user කෙනෙක්ගේ email password දීලා log වෙමු. හරිද? මම මෙතන මෙයාගේ email එක දෙනවා. එයාගේ කේල්ලෙන් තියෙන password එක මේක copy කරගන්නවා. password එක දෙනවා. මම දැන් login button එක click කරොත් මාව admin එකට තමයි යන්නේ. හරිද? දැනට අපි admin කියලා කෙනෙක් create කරලා නැති නිසා මෙතන admin කෙනෙක්ට යන්න බෑ. අපි admin servlet එක තාම හැදුවේ නැති නිසා. ඔන්න දැන් අපි admin servlet එකත් හරි ගස්සගෙන දැන් බලමු අපි login එකට දාලා වැඩ ටික හරි. දැන් මට ආයි login එකට දැන් මම මේ මොහොතේ log වෙලානේ ඉන්නේ. දැන් ඔයාලට තේරෙන්නේ නැති මං හරි user detail ටිකක් දැන් මම මෙතනදී ඔයාලට මතක් කරන්න ඕන permission සම්බන්ධව. දැන් ඔයාලා දැක්කා මම කලින් වැරදි details ටිකක් දුන්නට login click කර ගමන් database එකේ ටික තියෙනවද නැද්ද කියලා check කරලා invalid user password කියලා ওই විදිහට error එකක් display වුණා. දැන් මං හරි details ගහලා log වෙන්න ගියාට පස්සේ ඔයාලට පේන්නේ නැති හරි details ගහුවට පස්සේ ආ මෙන්න මේ URL එකට මාව යවුවා. හරිද admin page එකට. admin login එකේ ඉඳන් admin home page එකට යා මාව යවුවා. දැන් මෙහෙම වැටෙන්න හේතුව අපි තාම admin home page එක හදලා ඉවර නැති නිසා. දැන් අපි admin home page එක හදලා ඉවරනාට පස්සේ admin home page එකට යන්න පුළුවන්. හරි ඒක අපි පැත්තකට දාමුකෝ. දැන් මම log වෙලානේ මේ මොහොතේ ඉන්නේ. මම log වෙලා ඉන්න අතරේ මම ආයි login page එකට URL එක ගහලා යන්න try කරා කියමු. එතකොට මට මේ page එකට ආයි යන්න බැරි වෙන්න ඕන log out වෙනකම්ම කවදක හරි. හරිද? අන්න ඒක ඔයා හොඳට මතක තියාගන්න ඕන. අපි servlet එකක් හදද්දී මේ අපි permission 3ක් යටතේ අපි pages බෙදා ගන්න ඕන. හරිද? අපි pages බෙදා ගනිද්දි එකක් තියෙන්න ඕන public pages. හරිද? ඒ කියන්නේ log වෙච්ච සහ log නොවෙච්ච usersලා දෙගොල්ලොන්ටම යන්න පුළුවන් pages. private pages කියන්නේ මොනවද? private pages කියන්නේ ඒකේ access තියෙන්න ඕන log වෙච්ච user කෙනෙක්ට විතරයි. log වෙච්ච නැති user කෙනෙක් මේ page එකට URL එක ගහලා හරි දැන් මම හිතන්නකො මොකක් හරි URL එක දන්නවනම් URL එක type කරලා යන්න try කරා කියලා. එහෙම URL එක type කරලා යන්න try කරාට පස්සේ එයාව redirect කරන්න ඕන අපෝ login page එකට. හරිද? ඔයාලට මෙතෙන්ට යන්න ඕන නම් ඔයා ඉස්සෙල්ලා log වෙලා ඉන්න. අන්න ඒ වගේ login page එකට එයාව redirect කරන්න ඕන. අන්න ඒ දේවල් මතක තියාගන්න හොඳට. ඊට පස්සේ දැන් හිතන්න දැන් මේ මොහොතේ දැන්ටමත් log වෙච්ච user කෙනෙක් ඉන්නවා කියලා. දැන්ටමත් log වෙච්ච user කෙනෙක් ඉන්නවා නම් එයා මේ මොහොතේ log වෙලා log out වෙන්නේ නැතුව log වෙලා ඉන්න මොහොතේම URL එක ගහලා login page එකට යන්න try කරොත් එයාව ආපහු automatically මොකක් හරි වෙන page එකට යන redirection දාලා හරි ගස්සන්න ඕන. හරිද? දැන් මේ වගේ දැන් මෙතන හිතන්න මම type කරා login කියලා. enter කර ගමන් ආයි යන්න ඕන කෙලින්ම මේ page එකට. හරි නේද? දැන් ඔයාලට එතන පැහැදිලි වෙන්නේ නැති දැන් ඒකට අදාළ codes ටික මෙතන තියෙනවා redirection දාලා. හරිද? මෙන්න මේ විදිහට redirect වෙන්නේ admin එකට. ඒ විදිහට අදාළ විදිහට මේ එක එක තැන්වල redirection දාලා තියෙනවා එක එක logics එක. ඔයාලට මේවා explain කරගන්න පුළුවන්. ChatGPT දාලා හරි ඔයාලට පොඩ්ඩක් මේ තේරුම් ගන්න පුළුවන් නම් තනියෙන් try කරන්න මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හොඳට බලන්න. හරිද? එතනදී ඔයා බැලුවොත් තේරෙයි මෙන්න මේ දේවල් වලට තමයි මෙන්න මේ තැන්වල මේ redirection දාලා තියෙන්නේ කියලා. ඔයා මේ විදිහට page එකේ access ඒ කොටස් තුනකට බෙදාගෙන මේ pages වෙන වෙනම බලන්න හරියට redirection වැඩද කියලා. එහෙම වැඩ නැත්නම් ඔයා ඒක හරියනකම්ම හරි ගස්සන දැන් මම දීපු files වල නම් ඒවා හරියටම වැඩ. දැන් ඔයාලට අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. ඔයා මේ දේවල් තනියම හදනවා නම් ඒ දේවල් හරියට redirection දාන්න. හරිද? දැන් ඔයාලන්ට පේන්නේ නැති මේවයි redirection හරියට වැඩ කරනවා. දැන් මම log වෙලා ඉන්නේ. මම login page එකට යන්න හැදුවොත් යන්න බෑ. හරිද? දැන් මම browser එකේ cache clear කරනවා. හරිද? මම browser එකේ ගිහිල්ලා cache clear කරනවා. හරි. අපි ඊට පස්සේ page එක refresh කරලා බලමු. මේක මම copy කරගන්නවා. මම යනවා sorry මාව log out වෙලා නැහැ ඒත් cache clear කරා කියලා. මම guest window එකකින් යන්නම්කෝ. ඒ කියන්නේ මම දැනට log වෙලා නැති browser එකකින්. දැන් මම යන්න try කරොත් මාව login page එකට automatically යවන්නේ නැහැ. මොකද මම තාම හදලා නැහැ මේ admin servlet එක.
අපි ඇඩ්මින් සර්වලට් එකත් හදලා බලමු මේ රීඩිරෙක්ෂන් හරියට වැඩ කරන්නේ කොහොමද, ඒ ටික කොහොමද වෙන්නේ කියලා. අපි ඇඩ්මින් සර්වලට් එකත් හදලා ඉවරනාට පස්සේ බලමු වැඩේ අවසාන ෆයිනල් ටච් අප් එක කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි ලොගින් පේජ් එක සම්බන්ධ දේවල් ටික තමයි මේක. අපි ඊළඟට හම්බෙමු ඇඩ්මින් සර්වලට් එක හදද්දි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මේ ඒ දේවල් ටික ඔයාලා මේ දැන් කරපු ටික අයි බලන්න මොකද්ද මෙතන උනේ කියලා. හරි ඊළඟ වීඩියෝ එකේ එහෙනම් ඇඩ්මින් සර්වලට්